Hi everyone, welcome back to my YouTube channel. So අද අපි යන්නේ බේබිගේ second year birthday එක celebrate කරන්න. ඉතින් අපි මේ පාරේ යන්න හිතුවේ කැන්ඩි වලට. කැන්ඩි වලට මම නම් first time තමයි highway එකේ යන්නේ. ඉතින් කියන්න ඕනේ highway එක යන අතර තමයි අපි plan කරේ කොහෙටද කැන්ඩි වලට යන්නේ කියලා hotel එකක් අපි decide කරේ නැහැ. යන අතර තමයි අපි decide කරේ. තැන් තුනක් අපි බලවල හිටියා. ඒ අතරින් අපි තෝරගත්තේ මේ පාර අපේ බේබිගේ birthday එක celebrate කරන්න Radisson hotel එක. පොඩ්ඩක් මෙතනින් නැවැත්තුවා මොන හරි බොන්න කියලා. ඉතින් අපි කුරුම්බ අරගෙන බීලා ඊට පස්සේ අපි පොඩි රෙස්ට් එකක් මෙතන අරගෙන ඊට පස්සේ අපි ආපහු ගියා. So finally we are in Kandy. ඉතින් කැන්ඩි වල මෙතන නම් කවුරුත් දන්න තැන. මෙතන ඉඳන් රැඩිසන් හොටල් එකට එච්චර ලොකු දුරක් නෑ. මේ යන අතර තමයි ඉන්නේ අපි. ටවුන් එකට කිට්ටුවම වගේ තමයි ඒ හොටල් එක ඇත්තටම තියෙන්නේ. ඇත්තටම කියන්න ඕන රැඩිසන් එක ඇත්තටම ඒ හොටල් එකේ මාර හොඳ වෙල්කම් එකක් අපිට දුන්නා. මේ තියෙන්නේ බාත්රූම් එක. ඔයගලන්ට පේනවා ඇති how clean and tidy it is. There is a fridge, we can make tea. So this is the bed. You can see how beautiful it is, the room. So we got a sofa, TV, and this is how it's look from the balcony. The view, I think it's surrounded with hotels as my husband mentioned. So this is how it is. I think ලස්සනට හැමදේම අවශ්‍ය විදිහට හැමදේම එතන තිබ්බා. So now මම get ready වෙලා ඉන්නවා pool එකට යන්න. මං හිතන්නේ pool එකට මං යන්නේ after 2-3 years maybe. මම කාලෙක pool එකට බැස්සේ නෑ. So this time I thought මේ පාර අනිවාර්යෙන් pool එකට යන්න ඕනේ කියලා. So finally I'm enjoying the pool. But ලොකු වෙලාවක් නම් ඉන්න හම්බුනේ නෑ. පොඩි වෙලාවක් තමයි හිටියේ. දැන් මේ අපි ලෑස්ති වෙලා ඩිනර් එකට යන්න තමයි හදන්නේ. In the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of silent screams. Caught in the spell of the cosmic night, where fantasies bloom in the බුෆේ එකේ ඒගොල්ලන්ගේ බන්ස් ජාති තිබ්බා, සුප් ජාති දෙකක් තිබ්බා. ඒ වගේම fried rice, noodles, pasta තිබ්බා. So this is one of my favorite. Potatoes තිබ්බා. Then they had boiled vegetables. corn තිබ්බා. එතකොට තව ඒගොල්ලන්ගේ තිබ්බා chicken, fish, beef වගේ දේවලු. ඒගොල්ලන්ගේ ලොකු variety එකක් තිබ්බා desserts වල. They had butter lapang, then velvet cake, chocolate mousse, strawberry mousse, cake ජාති තව ගොඩාක් තිබ්බා, custard තිබ්බා, තව එක එක ජාතියේ දේවල් තිබ්බා. ඒ වගේම fruits. They had salads කීපයක් තිබ්බා. මට නම් මතක නැහැ දැන්. wonders. Just you and me, lost in the moment. Our spirits ignite as we twirl in the magic of the cosmic. අපි ඉඳගන්න තැනක් බලලා වාඩි වුණාට පස්සේ මම බබා ආස කෑම ටිකක් බෙදාගෙන ආවා යාට කන්න. එයත් මම වගේම හරි ආසයි පාස්තා කන්න. ඉතින් මම හිතනවා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා අපේ බබා ඩිනර් එක. ඉතින් මම ඒ අතර ගිහිල්ලා සුප් එකක් අරගෙන ආවා. ඒකත් රහට තිබ්බා. කියන්න ඕනේ ඒගොල්ලන් බබාට චිප්ස් ගෙනල්ලා දුන්නා.
There is one more thing that I want to share with you guys. The Radisson staff was very kind and they were very friendly. They always come to us and ask if we want something or not. And also they were looking after our baby's needs. And also the best part is they were arranging a surprising birthday cake for my baby. So that was the most exciting thing because I think my baby was very happy with the cake. She enjoyed it. So I think that was one of the best thing they did for us. මට කේක් එක ගේන හරියනම් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. හැබැයි ඉතින් අපේ බේබි නම් හොඳට එන්ජොයි කරා. එයා අපිටත් කවලා එයාත් කකා හිටියා ඉතින් කේක් එක. ඒ අතර මම ගිහිල්ලා ඩෙසර්ට්ස් අරන් ආවා. ඒගොල්ලන්ගේ ඩෙසර්ට්ස් උත් හරිම රහයි. මම නම් ගොඩාක්ම ආස කරේ චොක්ලට් මූස් එකට. ඉතින් අපේ බේබි නම් කේක් එක කාලා ඉවරයක් නෑ වගේ තාම කනවා. ඔයගලන්ට පේනවනේ. දැන් අපි මේ දැස් වෙලා යන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඇත්තටම මට බ්‍රෙක්ෆාස්ට් එකේ නම් ලොකු වීඩියෝ එකක් කියන්නේ බුෆේ එකේ වීඩියෝස් මුකුත්ම කරගන්න හම්බුනේ නැහැ. මොකද ලොකු ක්‍රවුඩ් එකක් හිටිය නිසා. ඉතින් කියන්න ඕනේ ඒගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් එකත් හරිම රහයි. ගොඩාක් ජාති තිබ්බා ඒගොල්ලන්ගේ. ඉතින් ඔයාලට පේනවනේ අපේ බේබිත් එන්ජොයි කරනවා ෆුඩ්. ඉතින් අපි ඒ විදිහට හිමීට අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වුණාට පස්සේ අපි ආපහු අපේ කාමරයට ගියා. As we twirl in the magic of the cosmic light, in the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine, underneath the sky painted. So finally we are going home back. So මං හිතනවා අපේ බේබි එයාගේ බර්ත් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපිත් එන්ජොයි කරා. So I have to say Radisson is one of the best hotels that we have visited. ඉතින් ඇත්තටම හොඳ ස්ටාෆ් එකක්. ගිහිල්ලා ඔයගලන්ටත් එන්ජොයි කරන්න පුළුවන් කැන්ඩි යන වෙලාවක. So I have to say මගේ channel එක subscribe කරලා නැත්නම් please subscribe. And thank you for watching our video. Bye bye.